හායි බලන්නකො මගේ දෙලුම් ගහ දිහා. ඩුබායි වලට මේ දවස්වල ගොඩක් රස්නේ. ඒ වුණාට වතුර දාලා හැදුවාම හොඳට හැදුන මගේ දෙලුම් පැලේ. මල් පිපිලා, ගෙඩි හැදිලා. ඉතින් මේ තමයි ඉස්සෙල්ලාම දෙලුම් ගහෙන් කඩාගත්ත ගෙඩිය. චුට්ටක් පැහිලා මදි වගේ, ඉදිලා මදි වගේ. ඒ වුණාට හදිස්සියට කඩාගත්තා. ආසාවයි හදිස්සියයි නිසා මෙන්න කඩාගත්ත දෙලුම් ගෙඩිය. ඉතින් මේ දවස්වල මෙච්චර රස්නේ තියෙද්දි වතුර දාලා හදාගත්තාම හරි ලස්සනට ගහ හැදිලා තියෙනවා. තවත් ගෙඩි තියෙනවා. ඒ වගේම මගේ ගෙවත්තේ තව එළවලු මං හදලා තියෙනවා. ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් මං අරන් එන්නම්කෝ. Thank you.